දවස් 10න් මම පිම්පල්ස් අඩු කරගත්ත නයිට් ටයිම් රූටින් එක කරන්නේ නේද මාත් එක්ක. මේ තියෙන මෙඩිකියුර් බ්‍රෑන්ඩ් එකේ කාජික් ඇසිඩ් ටර්මරික් විප් ක්ලෙන්ස් එක. මුලින්ම මම ක්ලෙන්ස් එකෙන් හොඳට මගේ ෆේස් එක වොෂ් කරගන්නවා. ඊට පස්සේ පීද ගන්නවා. ඔන්න ඊට පස්සේ මම මෙඩිකියුර් බ්‍රෑන්ඩ් එකේ සීරෝපෝ බ්ලැක් හෙඩ් මඩ් මාස්ක් එක ඇප්ලයි කරනවා. මම මේ මාස්ක් එක 4 times per week අනිවාර්යෙන්ම යූස් කරා. මගේ පිම්පල් ආපු දවස් ටිකේ පිම්පල්ස් නැති කෙනෙක් වුණත් ඔයාට මේක යූස් කරන්න පුළුවන්. බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් අනේක ටෝටලි කන්ට්‍රෝල් කරනවත් එක්කම ඇක්ටිව් පිම්පල්ස් එහෙම එන්නෙත් නෑ මේ මඩ් මාස්ක් එක යූස් කරද්දි. මේ මඩ් මාස්ක් එක මම වොෂ් ඔෆ් කරේ මද රස්නේ වතුරෙන්. ඔන්න මම ඊළඟට ඇප්ලයි කරගන්නේ මෙඩිකියුර් බ්‍රෑන්ඩ් එකේ සීරෝපෝ 1 day සීරම් එක. මේ සීරම් එකත් මට මාරම හොඳ රිසල්ට් එකක් ගෙනත් දුන්නා. පිම්පල්ස් ආවම ස්කින් එක ඔයිලි වෙලා පොඩි පෝසස් ඕපන් වෙනවානේ. මගේ පෝසස් මිනිමයිස් කරලා මගේ ස්කින් එක ඩල් උනේවත් නෑ. මේ සීරම් එකනොත් ග්ලෝවිං ඉෆෙක්ට් එකක් ආවා. මාරම ඉක්මනට ඇබ්සෝබ් කරගත්තා මගේ ෆේස් එකට මෙන්න මේ සීරම්. ඊට පස්සේ මගේ ෆේවරිට් පාර්ට් එක මොයිස්චරයිස් එක. මේ තියෙන ඒප්‍රිල් ස්කින් බ්‍රෑන්ඩ් එකේ ක්ලැරිෆයින් ක්‍රීම් එක. මේ ප්‍රොඩක්ට් එක මට මාරම ලොකු රෝල් එකක් කරලා දුන්නා. පිම්පල්ස් ආවම අපේ ස්කින් එක ගොඩක් ඔයිලි වෙන්න වගේ බලන ඔයගලන් දන්නවනේ. ඒ වගේ ඔයිලි වෙච්ච ස්කින් එකටත් මේක මාරම ඉක්මනට ඇබ්සෝබ් කරගන්නවා. කිසිම අන්කම්ෆර්ටබල් ෆීල් එකක් නෑ. අර නිකන් ඇලෙනවා වගේ ෆීල් එකක් මොකුත් නෑ. ගාපු ගමන් ඇබ්සෝබ් වෙනවා. ඩාර්ක් ස්පොට්ස් ඇන්ඩ් පිම්පල්ස් මාරම ඉක්මනට ෆේඩ් අවුට් වුණා මෙන්න මේ මොයිස්චරයිසර් එක ඇප්ලයි කරාට පස්සේ. මෙයා තමයි ලාස්ට් ස්ටෙප් එක. මේ තියෙන ඒප්‍රිල් ස්කින් බ්‍රෑන්ඩ් එකේ ක්ලියරින් සොලියුෂන් එක. මෙයා තමයි මට ලොකුම රෝල් එකක් කරලා දුන්නේ. active pimples and dark spots මාරෙම ඉක්මනට fade out කරන trust me අරගෙන use කරන්න ඔයගලගේ skin එකේ pimples and dark spots තියෙනවා නම් මේ routine එක perfect and clearing solution එක මාරෙම perfect. ඔයගලන්ට එතන pimple එකක් තිබ්බද කියලාත් හොයාගන්න බැරි වෙන විදිහට මෙයා සතියක් ඇතුළත ඔයගලගේ pimples and dark spots fade out කරලා දෙනවා. මේ products ඔක්කොම hybrid.lk අපේ website එකේ available.